සුබ දවසක් වේවා සියලුම දෙනාට. අද අපි කතා කරන්නේ 2021 A level accounting paperේ සමාගම් ගාන. එතනදී අපි මූල්‍ය ප්‍රකාශවල ශේෂ පිරික්සමේ අයිතම් මූල්‍ය ප්‍රකාශවල ගත්තා. ඊට පස්සේ අපිට තව පොඩි වැඩක් තියෙනවා. බදු පෙරලාභේ සටහන ලියන්න. එහෙනම් ඒ වැඩේ අපි කතා කරනවා මේ වීඩියෝ එකෙන්. එහෙනම් අපි යමු ගානට. දැන් අපිට කතා කරන්න තියෙන්නේ බදු පෙරලාභේ සටහන ලියන එක. එහෙනම් අපි යමු. මේකේ තියෙන වැදගත් වියදම් ටිකක් අපි ලියමු. හරි. ඔන්න මෙතන ලියනවා. මුලින්ම මේ තියෙන්නේ බදු පෙරලාභේ. බදු පෙරලාභේ ගණනය කර ඇත්තේ පහත වියදම් අඩු කළ පස්සේ. වැදගත් වියදම් ටික ලියමු. මේකේ මුලින්ම දීපියුෂය දාමු. දීපල පිරියත උපකරණ ෂය. ඒක ගන්න පුළුවන් අපිට මෙතනින් මේ දීපියු වල. හරිද? දීපල පිරියත උපකරණ වල වාර්ෂික ෂය ටික. මේ පැත්තට එකතු කරලා ගමු. තේරෙනවනේ? මේ තියෙන්නේ වාර්ෂික ෂයනේ. ওই ටික තමයි ගන්න ඕනේ. එහෙනම් ගමු. මෙතන එකතු කරලා ගන්න 50යි 7යි 10යි 19 sorry 7යි 3යි 10යි 19යි එකක් ඉතුරුයි 5යි. හරිනේ? 5000යි 5950 එනවා 5950 දාමු. හරි. දීපියු ෂය 5950ක් 5950. ඊට පස්සේ මෙතන වැදගත් වියදම් ටිකක් අපි දාමු. අධ්‍යක්ෂ ගාස්තු විගණන ගාස්තු දාමු. විගණන ගාස්තු 300යි. අධ්‍යක්ෂ ගාස්තු 1200යි. ඒ දෙක දාමු. විගණන ගාස්තු 300යි. අධ්‍යක්ෂ ගාස්තු 1200යි. තව මොන හරි තියනවද බලන්න වියදම්? වැදගත් ඒවා. බොල් ණය වියදම් තියෙනවා 600ක්. එයාත් දාමු. බොල් ණය කියන්නේ හානි කරන ලාභ. හරිනේ? එහෙනම් මෙතන සෙට් කරමු. බොල් ණය වියදම්. හානි කරන ලාභ. අලාභ වියදම් 600ක්. හරි. ඊට පස්සේ තව මොනවද වියදම් තියෙන වැදගත් ඒවා බලන්න. ප්‍රචාරණ 800ක් තියෙනවා. මිනිහවත් දාමු. මෙතෙන්ට දැම්මා ප්‍රචාරණ වියදම්. හරි. ඊට පස්සේ මේකේ වෙනත් වියදම් වල තියෙනවා කාර්යාල උපකරණ ප්‍රත්‍යක්ෂ අලාභ 1000ක්. මිනිහවත් දාමු. එහෙනම් 1000ක් කාර්යාල උපකරණ ප්‍රත්‍යය ගන්න ලාභ. හරි. ඊට පස්සේ ඔන්න සෙට් කරමු තව එකක්. මේකේ තියෙන විගණන ගාස්තු දැම්ම අධ්‍යක්ෂ ගාස්තු දැම්ම ඔය ටික ඇති. අවුලක් නැහැනේ. හරි. එහෙනම් ඔන්න බදු පෙරලාභයේ සටහන වැඩේ ඉවර කරා. එතන වියදම් 4ක් 5ක් විතර එනවා. අවුලක් නැහැනේ. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ මොකද්ද? මේකේ තියෙන සටහන් හා පෙර වැඩවල ඒවා මූල්‍ය ප්‍රකාශ වලට ගන්න. එහෙනම් ඒ වැඩේ අපි කතා කරමු ඊළඟ වීඩියෝ එකේ.